මේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය. ඉතින් මේක අපිට බලන්න පුළුවන් අපි දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්. ඕනෑම දරුවෙක්ට ගිහිල්ලා විනෝද වෙන්නත්, සුන්දර පරිසරයක් නරඹන්නත්, හැමෝටම විනෝද වෙන්න පවුලක් වශයෙන් හොඳ ස්ථානයක්. කන්දක් උඩ තියෙන්නේ. ඇත්තට මේක සුන්දරයි, ලස්සනයි. බෞද්ධයන් හැටියට පින් කරගන්නත් කියාපු ස්ථානය. මේ තියෙන්නේ අටුවක්. අටුවට ඉංග්‍රීසි වලින් කියන්නේ සාමාන්‍ය ඇටික් කියලා. ග්‍රැනරි ධාන්‍යාගාරය බර්න් කියන්න සාමාන්‍ය පුළුවන්. මේ අටුවට පිදුරු දාලා තියෙන්නේ මහලට. හරි ලස්සනනේ නෙල්ලිගල කන්ද චුට්ටක් උඩට නගිනකොට තියෙන අම්බලම. අම්බලම ඉස්සර කට්ටිය ගමන් බිම යනකොට ගමන් වෙහෙස නිවා ගන්න රාත්‍රියේ ගත කරන්න භාවිතා කරපු හැටියට තමයි දැනට තියෙන්නේ. මේ අම්බලමේ ඉඳන් අපිට වටපිටාව පේන විදිහ. චෛත්‍ය රාජානන් වහන්සේ. මේ අම්බලමේ ඉඳන් මේ බස් නැවතුම අපිට පේන විදිහ නෙල්ලිගලදී. අපිට මුවන් වගේ පේන්නේ ගෝණම් වෙන්නත් පුළුවන්. මල් හදලා තියෙනවා ලස්සනට දිගට. මේ නෙල්ලිගල කඩ වීදිය. මේ වගේ ලස්සන මල් පෝච්චි තියලා හැමතැනම තියෙනවා. හරිම ලස්සනයි. ලොකු අලංකාරයක් එකතු වෙනවා පන්සලට. දැන් නෙල්ලිගල වන්දනා කරන්න උඩට යන ගමන් තියෙන්නේ. ඉන්නේ අපිට මේ සිංහරුව දකින්නකොට මතක් වෙන්නේ සීගිරිය. අපි පඩිපෙළේ උඩට නගිනකොට මේ අවට වටපිටාව මේ විදිහට ලස්සනට පේනවා. සිරිපාදී නම් වගේ. මෙතනත් උඩදී අපි නැග්ගහම පොකුණ දකින්න ලැබෙනවා. පොකුණත් එක්ක දකුණු පැත්තේ ඒ දණ්ඩ වගේ උඩට යන්න අපිට පාලම තියෙනවා. ඒත් එක්කම සිංහරුව තියෙනවා එතන. පල්ලහැට මුහුණලා. දිගටම. මේ පල්ලහැ පඩිපෙළෙන් උඩට අපි ආව විතර. මේ පොකුණ අපි දැන් පොකුණට ආසන්නයේ තියෙන පඩිපෙළෙන් උඩට යනවා. ඒ දණ්ඩ වගේ තියෙන පාලමෙන්. උඩට යන්නේ එහා පැත්තට. එතනින් තමයි හරියටම පන්සලට ඇතුල් වෙන්නේ. දැන් අපි පහතට බහින්න ඕනේ මේ උඩට නගලා. මේ මල් බඳුන හරිම අලංකාරවත්. දැක්කත් ඇති ඉතින්. හැමතැනම මේ වගේ ලස්සනට මල් හදලා තියෙනවා. ඒවා හරිම අලංකාරවත්. මේ මලුත් එහෙමයි රෝස මල්. දිගට හදලා අපි යන පාර දිගට අයින්ට වෙන්න දකුණු පැත්තේ ඉඩ හිරිලත් නැහැ. හරිම ලස්සනයි. සෙජ්ජන් අසුලුයි. ඊට එහා පැත්තෙන් අපේ බුදු පිළිම වහන්සේලා වැඩම කරලා ඉන්නේ. ඉතින් හරිම ලස්සන දසුන්. මේකේ විශේෂත්වය තමයි මේ වගේ ලොකු මල් පෝච්චි තියෙන්නේ. ඒවා ලස්සනට මල් හදලා තියෙනවා. හරිම සෙජ්ජන් අසුලු එකම වර්ණයක් භාවිතා කරලා තියෙන්නේ හැමතැනම. මේක සිහි වටනයක් හැටියට හදලා තියෙන කුළුණක් වගේ පේන්නේ. මේක පේන විදියට නම් විතර්ක මුද්‍රාව වගේ පේන්නේ තථාගතයන් වහන්සේගේ අතේ. මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ වෙනස්ම හැඩයක් තියෙන්නේ. තායිලන්තයේ තියෙන චෛත්‍ය රාජානන් වහන්සේලාගේ හැඩෙත් තියෙනවා. මේකට යම් නමක් තියෙන්න පුළුවන්. මේවැනි හංස රූප එකම විදිහේ ටිකක් ලොකුයි ප්‍රමාණය. ඉතින් දිගට පේලියට නෙලලා තියෙනවා. හරි ලස්සනට ඒවා තැම්පත් කරලා තියෙනවා. ගොඩක් දරුවෝ එහෙම මේ හංස රූප වලට එහෙම ගොඩක් කැමතියි. මේ චෛත්‍ය රාජානන් වහන්සේගෙන් වම් පැත්තේ අපිට මෙතන මේ පඩිපෙළේ පහළට ගිහිල්ලා අවට පරිසරය නරඹන්නත් පුළුවන්. අර උස කන්දකින් නම් පහළ බලනවා වගේ හරි සුන්දර දර්ශන දැක ගන්න පුළුවන් මේ පඩිපෙළේ පහළට ගිහිල්ලා.
චෛත්‍යරාජානන් වහන්සේ වලාකුළු පසුබිමේ තියෙනවා. හරි ලස්සනට පේනවා ඉතින්. අපි දැන් ඇතුළු වෙන්න යන්නේ ශ්‍රී සුමන සමන් දේව මණ්ඩපයට. ඒකත් ගල උඩමයි හදලා තියෙන්නේ. ආරක්ෂිත කණු දාලා කරලා කොන්ක්‍රීට් වලින්. හරිම ආරක්ෂිතයි. ඉතින් ඒකටත් නැගලා අපිට වටේ ආවට පරිසරය හොඳට දැක ගන්න පුළුවන්. ගොඩාක් දුර පේනවා. ඉතින් පින් අඩු නිසා අපි නම් හොඳට වටපිටාව දැක්කා. මේ සිරිපාදය ගැන කට්ටියත් එක්ක කතා කරනවා. අපේ චූටි අයියා. සිරිපාදද? දැන් පෙන්නේ කියලා නේද කියන්නේ. සමන සමන් දේව මණ්ඩපේ නම් අපිට සාමාන්‍ය පසුබිම පේන විදිය මේ. පහළ ඈත. තවත් ලයින් එකක් එනවා මෙහෙම. පේනවා හා. හදාගෙන එනවා නේද? අතනකන් එච්චරයි. සාහිත පරිසරයක් අපිට පේනවා. සොමන සවන් දේව ප්‍රතිමා බලන්න නෑ. සාමාන්‍ය මේ ගන්ටාරේ නාද කරනවා. ඒ ෆොටෝ ගන්න ඇති නේද? යා ඔන්න අපේ පවුලේ අයත් ෆොටෝ ගහනවා. වටපිටාව බලලා පාඩු. සුදුම සුදු මොහොඳු වෙරළේ වගේ ලස්සන වැල්ලක් තියෙන්නේ. මේ ගල උඩම. මේතන මැද්දේ තියෙන ගහක් හරි ලස්සනයි. මං චුට්ටක් බැලුවා මොන වර්ගයකට ඇද්ද. ඒකක් තියෙන අර ලොකු මල් පෝච්චියක් උඩ. මල් පෝච්චිය පේන්නේ උඩින් බලන්න. බෝධීන් වහන්සේට ඉදිරියෙන් පිහිටා තිබෙන අපේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේලා. පාත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. එතනම ගහලා තියෙනවා ජයශ්‍රී මහා බෝධි මණ්ඩපය කියලා. ඉතින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අදාළව තමයි මේ බෝධීන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේ ඊළඟ එක. මේක නාග කොටු වෙන්න ඕනේ. ඒක වටේ ත්‍රන්නට වාගේ ආලේප කරලා වැටක් හදලා තියෙන ආරක්ෂිත නයි 3 දෙනෙක් ඉන්නවා. නාග කොටුනේ? උඩ පෙනේ පුප්පගෙන නාග කොටුව කියලා තමයි ගහලා තියෙන්නේ. කාපට් නෙමෙයිනේ? නෑ මේ තනකොළ. තනකොළ හදලා නේද මේ තියෙන්නේ? සෝක් එකල තියෙන බලන්න. එපා ගැලවි ගැලවි. එපා දින්න එපා. ලොකු මේ තනකොළ බාන්නකෝ සනි ෂෝ තනකොළ වල නේ සනීප තියෙන්නේ. ඉතේ තියෙන සනීප. නෑ බාන්නකෝ. යන්නේද? පිටෝපේ අර මේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මස්ධ්‍යස්ථානයේ දැක ගන්න පුළුවන් විශේෂ කාරණයක් තමයි තව ගහකොළ වැල. ඒ සාකවලට මුල් තැන දීලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ගලක් උඩ හදලා වුණත් ලස්සනට මල් හිටවලා කරලා සාරවත් ඒවා හදලා කරලා තින හොඳට නඩත්තු කරනවා වගේ පේනවා. අපි දැන් අර පොකුණෝඩින් තිබුණ පාලමෙන් එහාට යන්නේ ආපහු. ඒ කියන්නේ දැන් අපි පිටත් වෙන්න යන්නේ නෙල්ලිගලෙන්. ඒක උඩින් යන්නේ ඒක හැඩයක් අරන් තියෙනවා කර්ව් එකක්.
හැඩයක් ඒ පාලමේ තියෙනවා. ඒ දණ්ඩ ක්‍රමයක නිර්මාණය කරලා තියෙනවා. හරි ලස්සනයි. මේක අපේ වොස්රූම් ගිය තැන මේක හදලා තියෙන්නේ. ඉතින් උඩට එනකොට දරුවන්ට සෙජ්ජන්නාසන විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේක ඇත්ත පරිසරයක් වගේ හදලා තියෙන ඔක්කොම නම් ප්ලාස්ටික් දේවල් භාවිතා කරලා තිබෙන. නමුත් හරිම ලස්සනයි. පන්සලෙන් දැන් යන්නේ. මෙතන ලිස්සයි පුතේ බලාගෙන ඉන්න වතුරත් එක්ක. මෙන්න වෙසිකිලේ කෙනෙක්ගේ වොස්රූම් කියලා ගහලා තියෙන්නේ. මේ අපි අර පහලින් දැක්ක අටුව. අපි බහිනකොට උඩින් පේන විදිහ. මේ කුළුණක් වගේ ඈතින් හදලා තියෙන ඒ කියන්නේ ගේ වගේ හැඩති කුළුණක් වගේ තියෙන. ඒකේ තමයි නෙල්ලිගල ආරණ්‍ය සේනාසනේ නම දාලා තියෙන්නේ. මේ නෙල්ලිගලෙන් පිට වෙනවා දැන්. මේ කන්ද බහින ගමන් අපි තව විශේෂත්වයක් තමයි මෙතන පල්ලෙහාට යනවා තනින් තන දුරින් මල් පෝච්චි තියලා තියෙනවා. පුළුවන් අය ගිහින් බලන්නකො නෙල්ලිගල